Hi guys, good morning. මං අද වෙලා ඉන්නේ මගේ morning routine එක වලට පෙන්නන්න. මම සාමාන්‍යයෙන් ලොකු දෙයක් නම් morning routine එකට කරන්නේ නැත් කියන්න බෑ. මට ඇත්තටම අමතක වෙනවා. සෑහෙන අමතක වෙනවා. මම සමහර දවස්වල කරන්නේ නැති අවස්ථා තියෙනවා. හැමදාම වගේ කරනවා මේක නම් වරද්දක් නැතුව කරනවා. මම අනිත් දේවල් එක්ක බලද්දි මේක ඇත්තට වරද්දක් නැතුව කරනවා. මං අද ඔයාලට පෙන්නන්න යන්නේ කොරියන් බ්‍රෑන්ඩ් එකක් වෙන මැඩගස්කර් සෙන්ටර්ලා බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට්ස් වලින් කොහොමද මගේ මූණ මේ තියෙන තත්ත්වයට පත් කරගත්තේ කියලා. මොකද මගේ මූණ ගන්න දෙයක් නැතුව තිබ්බේ. ඔයාලට පේනවා ඇති මේ හරියේ සෑහෙන සොෆ්ට් වෙලා තියෙනවා. මගේ මේ හරියේ තනිකර බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් වලින් පිරීලා තිබ්බේ. මේ නහයෙත් එහෙම සෑහෙන ගණ්ඩම දෙයක් නැහැ. මම මෙහි ෆේෂල් එකක් දාගන්නවා කියන එක මාර ගණන්. ෆේෂල් එකක් දාගන්නවා කියන එක ගැන හිතන්නවත් බෑ. මම ඇත්තටම මගේ නේල්ස් පවා කරගන්නේ මම තනියම. මොකද ඩොලර් 50ක් විතර ඉදන් කරලා නේල්ස් කරගන්නට වඩා හොඳයි තනියම මොන හරි නියපොතු ටිකක් අරගෙන අලෝ ගන්න එක. එච්චර වටිනවා. ඉතින් ගර්ල් කෙනෙක් හැටියට මේ දේවල් දැනගෙන තියෙන්න බෑ. ඉතින් මම මගේ මොර්නින් රූටින් එකක් පටන් ගත්තේ මෙහි ඇවිල්ලා ඇත්තටම. මොකද ලංකාවේ ඉන්නකම් මම මූන්ට එහෙම එකක් කරා බට් ස්පෙසිෆික් එකක් කියලා ඩේලි යූස් කරන එකක් කියලා තිබ්බේ නැහැ. මම පාවිච්චි කරන්නේ මේකේ ටෝන් එකයි සීරම් එකයි අල්ලගන්නත් බෑ ක්‍රීම් එකයි. ක්‍රීම් එකයි මේක විලා මැඩගස්කර් සෙන්ටර්ලා එකේ ටෝන බ්‍රයිට්නින් බූස්ටිං ටෝන් එක. මේක ටෝන බ්‍රයිට්නින් කැප්සියුල් ඇම්පලියු එක. මේක ටෝන බ්‍රයිට්නින් කැප්සියුල් ක්‍රීම් එක. ඇත්තට මේකේ මාරම රිසල්ට් තියෙනවා. මම බොරු කියන්න ඕනේ නෑනේ. මගේ මූණ මං කිව්වේ ගන්න දෙයක් නැතුව තිබ්බේ. පිම්පල් තිබ්බේ නැහැ මගේ මූණේ. මට පිම්පල් එන්නේ නැහැ ලකුවට. ඒ වුණාට මගේ මූණේ සෑහෙන මේ වයිට් හෙඩ් බ්ලැක් හෙඩ්ස් තිබ්බා. මම ලංකාවේ ඉන්නකොට මාසෙකට සැරයක් විතර ෆේෂල් එකක් කරගත්තා. ගෙදරදී ඉන්නකොට එක එක වගේ ආවා. මෙහි ඇවිල්ලා ඕවා ගාන්න ඇත්තටම හෝම් රෙමඩීස් කියලා දේවල් මෙහි අඩුයි. ඉතින් මට මේ මෝර්නින් රූටින් එක පටන් ගන්න කියලා හිතුණා. මොකද මම ලංකාවේදී හිතන් හිටියේ මේක ගන්නයි කියලා. මේක ගන්න ලංකාවේ හැටියට මට. මේ ඉතින් ජොබ් එකක් කරන හින්දා දැන් අතන අතේ සල්ලි තියෙනවා කීයකරි කොහොමරි ගත්තා. කොහොමයි. අපි බලමු එහෙනම් කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. මෙන්න මේ විදිහට අරගෙන අතට පොඩ්ඩක් යොදා ගන්නවා. මේවා ගාන චුට්ටක්වත් වැටෙන්න දෙන්න හොඳ නැහැ. ඊට පස්සේ අනෝ හොඳට මුන්ට ඇබ්සර්බ් වෙන්න පොඩ්ඩක් ටැප් කරනවා. ඒක කරපුවම මුන්ට මාර ෆ්‍රෙෂ් ගතියක් එන්නේ. මුණ සෑහෙන ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. මොකද මුණ හොදපුවම මුණ නිකන් දැන් එන්නේ වින්ටර් එක. ඒ හින්දා මුණ හොදපුවම මුණ මාර විදිහට ඩ්‍රයි වෙනවා. මගේ මුණ මොකක්ද ඒකට කියන්නේ කම්පස් whatever මතක නැහැ. කොහමද මුණ ඩ්‍රයිත් නෑ ඔයිලිත් නැහැ. වෙලාවකට ඔයිලි වෙලාවකට ඩ්‍රයි. ඒ හින්දා මට ප්‍රොඩක්ට්ස් යූස් කරන්න ගියාම සෑහෙන අමාරු වෙනවා මම. දැන් මේක නම් හොඳටම හොඳයි. කියන්න බොරු කියන්න ඕනේ නෑනේ. මේ දැනටවත් මෙච්චර පාවිච්චි කරලානේ. මේක නම් ඇත්තම නෑ. මේ මෙච්චරයි තියෙන්නේ. මට මදි මේ බ්‍රෑන්ඩ් එක. මං කියන්නේ තව ඕනේ මේකට. කරා පස්සේ ඒක සෑහෙන ටික් ගොඩක් වෝටරි නෑ. ඊට පස්සේ මේක ටික දෙමා අඩු පාඩුවට දාගන්න. මට වැඩට යන්න ඕන 12ට. දැන් 10යි 11යි 10යි 50යි වෙලාව. ඊට පස්සේ පොඩ්ඩක් කර්ව් එකට චුට්ටක් මෙහෙම වෙලා කරලා ටැප් කරන්න.
දැක්කද? ඔක්කොම මූණට හොඳට ඇබ්සෝබ් වුණා. මොකුත් ඉතින් නැති වෙන්න මම හොඳට ඒක මේවා කරනවා. මොකද නැත්තම් මම සාමාන්‍යයෙන් මූණ මුකුත් තියනවට වැඩිය කැමති කෙනෙක් නෙමෙයි. මූණ මට ටක් ගාලා දාඩිය දානවා ලංකාවේදී නම්. මෙහෙ නම් එහෙම නෑ. ඒ වුණාට මම අර කැමති නෑ සමහර වෙලාවට මම මේකප් එකක්වත් දාගෙන ඉන්න වැඩි ආස නෑ. ඇයි මූණ කසන්න බෑ. මිහිම කසන්න ඕන. ඊවත් එක්ක හරි අමාරුයි. මම හරි අකමැතියි. මම එළියට ඇද්දි උනත් ගාන්නේ ලිප්ස්ටික් එක විතරයි. ඉතින් එහා මුකුත් ගාන්නේ නෑ. ඉතින් මුන්ට මේ හොඳට ඒක ඇබ්සෝබ් වුණා. ඊළඟට මම ගන්න යන්නේ සෙන්ටලා බ්‍රෑන්ඩ් එකේ ටෝනර් බ්‍රයිට්නින් කැප්සූල් ක්‍රීම් එක. මේක තමයි මගේ ෆේස් ක්‍රීම් එක දැනට. ඒකයි මෙච්චර ඉවර වෙලා තියෙන්නේ. වෙන එකක් ගන්න ඕනේ වෙන වෙලාවලට ගන්න කියලා බලාගෙන මේක මාරු විදිහට ඉවර වෙනවා. හැබැයි මේක ඩොලර් 20ක් හරි 25ක් හරි වුණා. මතක නැහැ ගාන හරියට. කොහොමද මේ තුනටම මේ සෙන්ටලා බ්‍රෑන්ඩ් එකේ මේ තුනටම මට ඩොලර් 120ක් ගියා නිව්සීලන්ත ඩොලර්ස් වලින්. මේ ෂොප් එකක් තිබ්බ මම එකෙන් ගත්තේ. එතන හොඳයි. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් ඔරිජිනල් තියෙන්නේ. ඒ හින්දා තමයි මම එතනින් ගත්තේ. ගත්තම බලමු. මම නිකින් දන්නවා මේක හොඳයි කියලා. මේක තියෙනවා චුටි චුටි ඇට ඇට වගේ. මම ඒක පස්සේ දැනගත්තා මේක ඇට ඇට වගේ එකක් තියෙනවා කියලා. මේකේ නම් කොහොමද තියෙනවනේ. මේක පේනවනේ. මේකේ කියලා තිබ්බට කැප්සියුල් ක්‍රීම් එක කියලා මට ඇත්තට මේක දැනුන්නේ නැහැ මුලින්. දැන් නම් තියෙනවා මම දන්නවා. මේ සීතල හින්දා මන් ටිකක් වැඩිපුර ගාන්නේ. නැත්තම් මූණ ඔක්කොම ඩ්‍රයි වෙනවා. හරිනේ. මේ අත් ඩ්‍රයි වෙලා. හරි අමාරුයි. එච්චර සීත නෑ මන් දන්නවා. කැනඩා තරම් නම් සීත නෑ. බට් අර මම තාම ඇත්තට මෙහෙට අලුත් මම ඔව් තමයි වෙලා අවුරුද්දක්වත් නෑ ඉතින්. ඉතින් හුරු නැහැ තාම. මේ ක්‍රීම් එක ගාපුවම මූණ මාර විදිහට මේ ප්ලම්ප් වෙනවා. ඒක රැයට තමයි ඔයාලට පෙන්නන්න ඕන. මූණ ලස්සන ප්ලම්ප් වෙලා තියෙනවා. එහෙම තිබ්බේ නෑ. වගේ ඉතින් අනේ මම යූස් කරන්නේ මේක මගේ මොනවාද මේ ලිප් එකට ලිප් බාම් එක නිවියා එකේ මේ දැන් මම මේක ආපු දවස් වල මම ගත්තේ තාම පාවිච්චි කරනවා මෙච්චරක් ඉදිරියට කොච්චර ගෑවත් ඒක ඉවර වෙන්නේ නැහැ. අනේ මට ලංකාවේ නම් හොඳට මතකයි ඉවර වුණා. මෙහි සීත හින්දාද මන්ද අර ලංකාවේ චුට්ටක් දිය වෙනවා ඇති ඒක. ඒ කියන්නේ මෙල්ට් වෙනවා ඇති ලස්සනට. එහෙනම් එහෙම නෑ ඉතින්. මෙහෙ සමයකටත් රැට සීතලයි. ලස්සන නෑ ලොකුවට. ඉතින් ඒ හින්දා මේක සෑහෙන පාවිච්චි කරනවා. මේ ලිප් එක හොඳට ඩ්‍රයි වෙලා හින්දා ගාමු. ඔන්න එකත් හරි. ඕක තමයි මගේ මොඩි රූටින් එක. ඔච්චරයි මම ගන්නෙ. යන්න කලින් සන්ස්ක්‍රීන් ගා ගන්නවා. So let's meet on next day. Bye.